හරි අපි බලමු සිනමා 4D පාවිච්චි කරලා මේ වගේ සිම්පල් හැම එකක් මොඩල් කරගන්න කොහොමද කියලා. සිනමා 4D ඇතුලේ තියෙන polygon tools වලතා කරලා අපිට මේ image එක බලපු ගමන් identify කරගන්න පුළුවන් shape එක තමයි මෙතන තියෙන hexagon එක. පැති හයක් තියෙන hexagon එක. එතකොට අපිට මේක ආරම්භ කරන්න පුළුවන් ඇත්තටම hexagon එකකින්. නැත්තම් අපිට පුළුවන් සිලින්ඩර් එකකින් උනත් අපිට අවශ්‍ය පැත්තට මේක orientation එක දාගෙන අපිට පුළුවන් sides ගන්න අවශ්‍ය විදියට හයක් හදා ගන්න. ඕකේ ඊට පස්සේ මම මේක අන්සකන්නේක අරවනවා. සාමාන්‍යයෙන් images එනවා ಜಾති දෙවිදියකට. එකක් එනවා මේ වගේ perspective එකක් තියෙන ඒක සම්පූර්ණ ෆෝර්ම් එකම අයිඩෙන්ටිෆයි කරගන්න අවශ්‍ය ගම්තා පුරකට වැඩි ඩීටේල් ප්‍රමාණයක් දෙන ඉමේජස් එනවා. එහෙම නැත්නම් මේ වගේ අපිට ඉමේජස් එනවා 2D එක පැත්තක් විතරක් එන සමහරවිට පැති දෙක තුනක් ෆොටෝග්‍රැෆික් විදිහට ඉන්ජිනියරින් විදිහට ඉන්ජිනියරින් ඩ්‍රොයින්ග්ස් එනවා වගේ ප්ලෑන් විව් එකක් සයිඩ් එලිවේෂන් එක ඒ වගේ දෙන වෙලාවල් තියෙනවා. නමුත් ඒ වගේ වෙලාවල් බොහොම අඩුයි. මේ වගේ හෝ මේ වගේ විදිහට තමයි අපිට ගොඩක් වෙලාවට concept art නැත්නම් images හම්බ වෙන්නේ. කොහොම වුණත් අපි මොඩල් කරනකොට මේ වගේ එකක් දැන් මෙහෙම හැරවිලා වගේ පොඩි ඇන්ගල් එකකට තිබ්බත් මොඩල් කරන්න හැමතිස්සෙම පුළුවන් තරම් අපේ ඔබ්ජෙක්ට්ස් කෙනේ ඉක්මනට ආටිස්ටික් විදිහට ඉමේජ් එකේ ලස්සන තියාගන්න එක රෙන්ඩරින් කරනකොට අපිට පුළුවන් පස්සේ ඒ අවශ්‍ය විදිහට රොටේට් කරගන්න. නමුත් මොඩල් කරන්නේ මේ විදිහට කෙලින්. එතකොට අපිට ලේසි ගොඩක් මිනිත් කරන්න ලේසි වෙන ඔබ්ජෙක්ට්ස් ප්ලේස් කරන්න ගොඩක් ලේසි. හරි මම මගේ සිලින්ඩර් එක මේ විදිහට රොටේට් කරගෙන දෙන අවශ්‍ය විදිහට මම ස්කේල් එකත් කිසිමත් මොකද හදාගෙන අපිට මේක පස්සේ වෙනස් කරගන්න පුළුවන්. සිලින්ඩර් එකේ සයිඩ් ඩිවිෂන්ස් මොකුත් නෑ. මම ඩිවිෂන්ස් කොහොමද තියෙන්නේ කියලා බලා ගන්න ලේසි වෙන්න ඩිස්ප්ලේ වල ලයින් මෝඩ් එකට යනවා. එතකොට ලයින් එක අපිට පේනවා ඔච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. මොකද මේ ලයින්ස් අවශ්‍ය නැහැ අතර. කැප් එක තිබ්බත් කමක් නැහැ. අපිට පුළුවන් ඇත්තම කැප් එක නැතුව වැඩ කරන්නත් පුළුවන්. කැප් එක තියලා වැඩ කරන්නත් අපි නැතුව වැඩ කරලා බලමු. කැප් එක නැතුවම සිලින්ඩර් අරගෙන මම C ප්‍රෙස් කරනවා. එහෙමත් නැත්නම් මෙතන තියෙන මේක එඩිටබල් කියන බටන් එක අපිට පුළුවන් ප්‍රෙස් කරන්න. දැන් මගේ ඔබ්ජෙක්ට් එකේ කන්වර්ට් වුණ ඔබ්ජෙක්ට් එක ලෙබල් මෙෂ් එකක් විදිහට. එතකොට මේකේ තවදුරටත් අපිට පැරාමීටර්ස් මෙතන තිබ්බ විදිහට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. සෙග්මන්ට්ස් තමත් ඇඩ් කරන්න බෑ අපිට පැරාමීටර් විදිහට. අපිට පුළුවන් ඒ වෙනුවට පොයින්ට්ස් වලට යන්න පුළුවන්. එජස් වලට යන්න පුළුවන්. ෆේසස් වලට යන්න පුළුවන්. ඕකේ අපිට ඊට පස්සේ පුළුවන් අපිට අවශ්‍ය පොලිගනල් මොඩලින් මේ ඔබ්ජෙක්ට් එකට සිදු කරන්න. මට මෙතනින් හම්බ වෙනවා මේ එඩිටබල් මෙෂ් එකක් කළාට පස්සේ ඔප්ෂන්ස් කිහිපයක්ම. ඕකේ මට දැන් මෙතනදී අවශ්‍ය වෙන්නේ කට්ස් කිහිපයක් මෙතනට දාලා මට ලයින් සෙට් කරගන්න. ඒ වෙනුවෙන් මම ගන්නවා පුළුවන් මේ නයිෆ් ටූල් එකේ ක්ලික් කරගෙන හිටියොත් අපිට ලූප් නැත්නම් පාත් කට් කියන එක ලූප් කට් කරගෙන මුල ක්ලික් කරනවා. ඇත්තට මේක දෙපැත්තට සෙන්ටර් වෙන්න ඕන නම් එක පැත්තක් අපිට පුළුවන් මෙහෙම අරගෙන එක පැත්තක් 50 ක්ලික් කරන අපිට පුළුවන් ඇත්තට එක පැත්තක් නැති කරලා දාන්න. ඕකේ අපිට පුළුවන් එක පැත්තක් අනවශ්‍ය නම් මේ විදිහට අපිට මේ පැත්ත මොඩල් කරලා අනිත් පැත්ත අපි දන්නවා අපිට සිමෙට්‍රි ජෙනරේටර් එකක් පාවිච්චි කරලා අනිත් පැත්තට මිරර් කරගන්න පුළුවන්. හරි එතකොට මම මේ විදිහට මෙතනින් ලූප් දාගන්න පුළුවන්, කට් දාගන්න පුළුවන්. මේ සියලුම ටූල්ස් සහිත අමතරව වැඩිදුරටත් තව ටූල්ස් කිහිපයක් අපිට ඉක්මනට ඇක්සස් කරගන්න පුළුවන්. අපි මේ මෝඩ්ස් වල ඉන්නකොට අපිට පුළුවන් වන් පේජ් මේ මෝඩ්ස් ක්ලික් කරනකොට මේ පැත්ත වෙනස් වෙනවා. හරි අවශ්‍ය මෝඩ් එකට ගිහින් තමයි අපි වෙල්ඩ් කරන්න මේ වගේ දේවල් පාවිච්චි කරන්නේ.
අපිට පුළුවන්ගේ සියල්ලටම වගේ ඉතා ඉක්මනින් ඇක්සස් කරන්න රයිට් ක්ලික් කරලා මොඩල් එකට රයිට් ක්ලික් කරාම මෙන්න මේ වගේ අපිට නෝ ඉතා විශාල මෙනු එකක් අපිට පුළුවන් එතනින් ටක් ගාලා මේ වගේ ලූප් වගේ එකක් අවශ්‍ය විදිහට මම ගන්න. ඕකේ මම මෙතන මුලින්ම fill hole පාවිච්චි කරලා close polygon hole කියන එක පාවිච්චි කරලා මෙතන වහගන්න. ඊට පස්සේ මට පුළුවන් මෙතන පොඩි දාරයක් තියෙනවා. මට ක්ලික් කරලා රයිට් ක්ලික් කරන එක ගොඩාක්ම වේගවත්. මෙතනින් පුළුවන් මට ලූප් සිලෙක්ෂන් එකක් ගන්න. ලූප් සිලෙක්ෂන් එක අරගෙන ෆේස් ටික මේක ක්ලික් කරනවා. රයිට් ක්ලික් කරලා ගන්නකොට තාවත්ම වෙලාව මේ කියන්නේ ගොඩක් වෙලාව යන්නේ නැහැ. මෙතන මෙනු එකට යනකොට වඩා අඩු වෙලාවක ඔයාලට ඇක්සස් කරගන්න පුළුවන්. රයිට් ක්ලික් කරලා ස්ට්‍රූට් කරගන්න පුළුවන්. මම දෙන්නත් හරි ඉක්මනට extrude in insert අඩු වෙලාවක ඔබට කරගන්න පුළුවන්. එතකොට ඔයාලගේ මුලින් ස්පීඩ් එක වැඩි වෙනවා. ෆොන්ට් එකක් අපිට තියෙනවා. ඒ වගේ වලම සෙට් එකක් කරන්න. හරි. එක්ස්ට්‍රූඩ් එක නෙවෙයි. ඇතුළට මේ විදිහට ට්‍රිනිටි ඉන්ඩෙන්ට් එකක් කරලා ඉතින් හරි. මේ ටික අවශ්‍ය වෙන්නේ නැහැ. මේක මට පුළුවන්. දැන් එහෙනම් මේක පැත්තක් හදලා ඉවරයි. අපිට පුළුවන් අනිත් පැත්ත අපිට සිමෙට්‍රි එකක් දාලා බලන්න පුළුවන්. ඔය විදිහට එන්නේ කියලා. මොන පැත්තෙන් Z එකෙන් පුළුවන් දැන් පොයින්ට් මවුන්ට් එකෙන් කියලා මේ ටික වෙනස් කරන්න නෑ මම. මොකද මේ ටික වෙනස් කරොත් එහෙම අපේ සිමෙට්‍රි එකේ පර්පස් එක එතන මැද තියෙන කනෙක්ෂන් එක නැති වෙනවා. එහෙනම් අපි මේ ටික බිඳුව හරහා යන ප්ලේන් එකෙම තියාගන්නවා. control එක මෙතන 2D extrude එකක් වෙන්නේ T එකක් copy එකක් එතකොට කැමති මේක පුට්ටක් ඉස්සරහට එනවනේ මේ වගේ perspective එකේ ඉඳගෙන අපිට මේ side එකේ දේවල් මේ විදිහට select කරන්න පුළුවන්. හරි මොකද visible only එක මේකේ uncheck වෙලා තියෙන්නේ. visible only uncheck වෙලා කියන්නේ මට පිටිපස්ස පැත්තේ model එකේ පිටිපස්ස වලට තියෙන faces nut vertex nut edges nut select කරගන්න පුළුවන්. නමුත් මෙහෙම perspective එකේ ඉඳලා select කරනකොට ටිකක් අවබෝධයෙන් සහ අවධානය යොමු කරන්න ඕනේ. මෙන්න මේ විදිහට මම ගත්තට මතක තියාගන්න ඕනේ දැන් මේ ring එක විතර නෙමෙයි මේ පැත්තේ මේ පැත්තට යනකොට perspective distortion එක මෙතනත් select වෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් control press කරගෙන එක්කෝ deselect කරන්න නැත්තම් මේ වගේ side එකකට ගන්න පිට අනිත් එක select නොවන විදිහට ටිකක් පරිස්සමෙන් select කරගන්න පුළුවන්. හරි දැන් මට පුළුවන් මේක චුට්ටක් ඉස්සරහට කරගන්න. මේ විදිහට කරගන්න පුළුවන්. මෙතන මේක හරි. මෙතන මගේ එන්ගොන් එකක් තියෙනවා. දැන් තියන්නේ මට මේ මොඩල් එකට edge loops දාන්න තියෙනවා. edge loops දාන්නකොට මම මුලින්ම මෙන්න මේ face එක select කරලා මෙතන insert එකක් කරනවා.
මේක ඉන්සර්ට් එක ගන්න ඇත්තටම ලේසි. අර අපිට රයිට් ක්ලික් කර කර මේ ස්ටෝඩ්ඩත් ඉන්සර්ට්ත් කරන්න අවශ්‍ය නැහැ. අපිට මේ ටූල්ස් වලින් පුළුවන් කන්ට්‍රෝල් ප්‍රෙස් කරගෙන ස්ටෝල් කරන ස්කීන් ඩවුන් කරන්න. මතක තියාගන්න ඕනේ තමයි මම මෙතනදී ක්ලික් කරලා එකපාරම පොඩි කරන්න ඕනේ. මොකද පොඩ්ඩක් හරි නොත් එහෙම එතන මේ වගේ පොලිගන් එකක් පොඩියට හිර වෙන්න පුළුවන්. ඒක අපිට පස්සේ යුනියන් රැප් කරනකොට ප්‍රශ්නයක් වෙනවා. ඒක මේ වගේ ගන්නවා. ඊට පස්සේ තියෙන එක්ස්පෝර්ට් එක සිලෙක්ට් කරගන්න. ඒක සෙට් වෙන්න සිලෙක්ට් කරනවා. ඊට විතර මිනිත් එක ඕකේ. ඉන්පුට් සිලෙක්ට් කරන්න මට ඒක අවශ්‍ය නැහැ. අනිත් ටික ඔක්කොම සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා බලමු අපි ඩෙවල් කරලා මොකද මොනවගේ රිසල්ට් එකක් අපිට එන්නේ කියලා. සිලෙක්ට් කරලා ක්ලික් කරලා ඩ්‍රැග් කරනවා. ඕකේ. මට පුළුවන් වගේ ඔප්ෂන්ස් තියෙනවා සිනමා පොඩිල පොඩක්. යෝ වගේ නෝන හොඳට පුළුවන් සොලිඩ් ඔප්ෂන් එකෙන් චෑම්ෆර් නැතුව සොලිඩ් ඔබ්ජෙක්ට් සොලිඩ් විදියටම මේකේ කිසිම අංශකණුව ප්‍රිසර්ව් කරගෙන කිසිම ඇලයක් හිටින් නැති වෙන්න අලුතෙන් එක්ස්ලුප්ස් දාගන්න. මම දැම්මම මගේ සබ්ඩිවිෂන් මොඩල් එක දැම්මොත් කියන්නේ මෙන්න මේ වගේ සබ්ඩිවිෂන් සර්ෆේස් එක දැම්මොත් මෙන්න මේ වගේ ටයිට් මේ වගේ කෝනර්ස් අපිට බලා ගන්න පුළුවන්. හරි එතකොට ඒ වගේ මට පුළුවන් මේ පොඩි නෝබ්ස් තියෙනවා. ඒවා ටික මොඩල් කරගන්න පුළුවන් මට. හරිම පහසුවෙන් අත්තරගෙන මේ වගේ දේවල් මොඩල් කරද්දී අපිට ඇත්තටම වෙන වෙනම මොඩල් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පුළුවන් සිමෙට්‍රි මොඩිෆයර් කරගෙන පහසුවෙන් මෙහෙම මොඩල් කරගන්න. ඇති මොඩිෆයර් එකක් මූව් වුණා. ඇත්තටම ඕනේ ගෝලේ මූව් කරගන්න ඕනේ. පොඩි මේ විදිහටම අනිත් පැත්තෙත් ඔයලා තියෙනවා. මොකද මම හැම අක්ෂෙන්ම මිරර් ගන්නවා. يعني මෙතන එකක් ගත්තොත් මෙතනට මිරර් වෙනවා මේ විදිහට මිරර් සිමෙට්‍රි එකේ. මේ දෙක අනිත් පැත්තට ආයෙ මිරර් වෙනවා. මේ විදිහටම අනිත් පැත්තට අපි මිරර් කරනවා. පොඩි ටිකක්ස් වගේ මේ වගේ එකක් මොඩල් කරලා තියාගන්න හොඳයි. මොකද මැටීරියල් දාද්දී ටෙක්ස්චර් කරද්දී ගොඩක් ලේසි නැත්තම් දායනවා ගොඩක්. අපිට මේකේ ඇත්තටම එක පැත්තක් අවශ්‍ය නැහැ. අපිට අතුල් පැත්ත ටික අයින් කරන්න පුළුවන්. අතුල් පැත්ත ටික අයින් කරන්න C ප්‍රෙස් කරලා කේසස් ටික ඔප්ටිමයිස් වෙනවා. මොඩල් එකක් වුණාම අවශ්‍ය දේවල් අන්තරම් පේන්නේ නැති දේවල් ඉවත් කරගන්න ඕනේ. ඒක මැටීරියල් දෙකක් හින්දා අවශ්‍ය නැහැ මර්ජ් කරන්න. මර්ජ් කරනවා නම් මෙතන වෙන ජියොමෙට්‍රි එකක් හදලා තමයි ඒකට කරන්න වෙන්නේ. මම මේ ස්පී එකම ගන්නවා මැදට. පොඩ්ඩක් රෙසලූෂන් මදි වගේ මම ඒ හින්දා මේ select කරලා right click කරලා බලමු subdivide.
සබ්ඩිවයිඩ් වුණාට ස්මූත් උන්නේ මට උනේ ස්මූත් දාන්න දැන් තියෙන්නේ EPS වලට ගිහිල්ලා ඩබල් ක්ලික් කරාම ස්ප්‍රින්ග් එක සිලෙක්ට් වෙනවා හරි මෙතනට යන්න අවශ්‍ය නැහැ ෆේස් නම් මෙතන අවශ්‍ය වෙන්නේ ඩබල් ක්ලික් කරන්න ඊට පස්සේ shift press control press කරගෙන අපි බලමු ස්කේල් කරන්න එතකොට ඒක ස්මූත් වෙනවා මෙතන තියෙන පොඩි ඩිප් එක වහනකොට පස්සේ ඔක්කොට දාන්න ඉතින් මෙතනට විදියට එක ස්මූත් වෙලා එතකොට අපිට බලන්න මොඩල් මෝඩ් එකට ගිහින් සම්පූර්ණ පිටම විදියට සෝල් කරනවා. දැන් තේරෙනවා මේ පැත්තේ නෑ මට පුළුවන් ඒකත් අර විදිහටම මෙතනට බලන්න ඔබ්ජෙක්ට් එකේ y එකයි world y එකයි වෙනස් එකයි පොඩ්ඩක් වෙනස් වෙයි මේක කොහොමද කරලා බලනවා ලූප් කරාම මේ සබ්ඩිවිෂන් එක සියලු ඔබ්ජෙක්ට් එක වැඩ ගන්නවා ඊට පස්සේ delete වෙනවා තව චුට්ටක් මේක පැත්තට ආවම හොඳයි කියලා මම පුළුවන් ඕකේ මම සිලින්ඩර් එකක් පාවිච්චි කරනවා මිට හදන්න sides අපිට low polygon තියාගත්තට ප්‍රශ්නයක් නෑ අපිට ඕනෙලාක high res කරන්න පුළුවන් high resolution කරන්න පුළුවන් easily නමුත් high resolution කරාට පස්සේ low resolution කරන්න ගියාම තමයි අපිට විවිධ ප්‍රශ්න මතුවෙනවා ඒ නිසා පුළුවන් තරම් low resolution වලින් පටන් ගන්න එකේ තියෙන balance එකක් ඒක practice වුණාම තේරෙනවා මේකන්ට ඔය ගත්ත මෙති කියලා සාමාන්‍යයෙන් හතරෙන් බෙදෙන සංඛ්‍යා තමයි අපි සිලින්ඩර් එකකට ගොඩක් වෙනවට ගන්නෙ. 6ක් ගන්න වෙලාවල් තියෙනවා. 4 6 8 12 16 20 ඒ වගේ නම්බර්ස් තමයි අපි යන්නේ. ලේසියෙන්ම අපිට හතර පැත්තට බෙදා ගන්න පුළුවන් වෙන විදිහට. හරි මම සිලින්ඩර් මේ විදිහට ගත්තා. මම ඒකත් C press කරලා ඩබල් කරගන්නවා. right click කරලා ගන්නවා කට්ස් දෙක තුනක් මේ මෙන්න විදිහට rings ටික හදාගන්න. මේකට එකක් මෙතන විතර දෙකක් මේ විදිහට තව එකක් ඒක වලට පස්සේ අවශ්‍ය විදිහට මෝඩ් කරගන්න සිලෙක්ෂන් එක අයින් කරගන්න soft selection එක හරි select කරලා මේකට මෙතන select කරලා
මෙතන සිලෙක්ට් කරන්න. ඕකේ. ලයිට් එක කරලා එක්ස්ට්‍රූඩ් කරගන්න. දැන් මේ වගේ තැනකදී කන්ට්‍රෝල් එකත් එක්ක ස්කේල් කරන්න බෑ. මොකද එතකොට හැම එකේම මේකම මේ විදිහට තමයි ළඟට එන්න උත්සාහ කරනවා. වෙන වෙනම කරනවා නම් ප්‍රශ්නයක් නෑ. වෙන වෙනම කරනවා නම් මම වෙලා අපිට පුළුවන් ස්කේල් කරන්න පුළුවන්. කන්ට්‍රෝල් එකත් එක්ක ස්කේල් කරන්න පුළුවන්. ඒකෙත් මැදින් ගන්න ඔක්කොම ඇක්සස් වලින් ස්කේල් කරොත් එimhe විශාල වෙනවා. අපිට ඕනේ උසා ඒ විදිහටම තියාගෙන මෙන්න මේ ඇක්සස් දෙකෙන් විතරක් වෙනස් කරන්න නම් ඔන්න ඔය විදිහට පරිස්සමෙන් ඒ ඇක්සස් දෙක විතරක් පාවිච්චි කරලා මෙන්න මෙතන ත්‍රිකෝණේ කරගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන පොඩි ට්‍රයැන්ගල් එක පුළුවන් මේක තුන් හරි විදිහට ගන්න පුළුවන්. නමුත් අපිට ඔක්කොම එක විදිහට තියෙන ඕන නිසා මම මේ සියල්ලම එකම සිලෙක්ෂන් එකට අරගෙන ශිෆ්ට් එකත් එක්ක ටික බලන්න ශිෆ්ට් එකට ගිහින් ක්ලික් කරන්න ඕනේ. දැන් මම කලින් විදිහටම සිලෙක්ෂන් එකට ගිහිල්ලා ලූප් සිලෙක්ෂන් වලට ගිහිල්ලා සියලුම ලූප්ස් සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගෙන bevel එකක් දානවා. right click bevel bevel එක chamfer තිබ්බොත් ඔයගොල්ලෝ කෙනෙක් offset වෙනකොට click කරලා drag කරනකොට chamfer වෙනවා කියලා. එහෙනම් solid තිබ්බොත් ඒක පුළුවන් තරම් try කරනවා. වෙනස් නැයි ඉන්න. ඕකේ. දැන් අපි මොනවද මෙන්න මේ වගේ ස්මූත් වෙනවා. මට පුළුවන් මේකට බෝලි දැන් මේකට කනෙක්ට් කරන්න. මම මේක කනෙක්ට් කරලා පෙන්නන්න. මේක කනෙක්ට් නොකලත් ප්‍රශ්න නැහැ. නමුත් කනෙක්ට් කරලා පෙන්නන්න නැත්නම් ඒක තමයි කිය අමාරු ගන්න නැත්නම්. මම මේක ඕෆ් කරලා පෙන්නන්න. මට තියෙනවා මේකේ පැති 12. එහෙනම් මම ගෝලයක් ගන්නකොට මම ගෝලයකට තියෙනවනේ පැති 12. ඕකේ. මේක channel ඕනේ. super match කළා. මේක හතරයි. දැන් තියෙන්නේ මේක press කළා. උඩ ටික අයින් කරන්න ඕනේ. මේක පොඩ්ඩක් සෙට් වෙන්න ඕන නිසා උඩ ටික අයින් කරන්න ඕනේ. මොකද එහෙම අයින් වුණේ එහා පැත්තේ ටිකත් එක්ක මගේ විසිබල් ලෝන් ටික මම අන්චෙක් නිසා එතකොට ඕකේ. දැන් සිලින්ඩර් එකට ගිහිල්ලා එතන සිලෙක්ට් කරලා මම මේ සයිස් එකට ලං වෙන විදිහට පොඩි ඉන්සර්ට් එකක් දාගන්න. can drag. Right? That. මෙතන ලූප් එක මේකයි දැන් කනෙක්ට් කරන්න යන්නේ. දැන් මේ ඔබ්ජෙක්ට් දෙක වෙන වෙනම තියෙනවා. මේ ඔබ්ජෙක්ට් දෙක මම එකතු කරගන්න ඕන ඔක්කොම කලින්. මම මේ දෙක වෙනම අරගත්තා. සබ්ඩිවිෂන් එකෙන් එළියට ගත්තා. ඒ දෙක සිලෙක්ට් කරා. ඒ දෙකම සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා connect and delete. connect කළොත් එහෙම අපිට අලුත් ඔබ්ජෙක්ට් එකක් දෙනවා පරණ දෙකක් තියාගෙන. අපිට එහෙම වැඩක් නැහැ. අපිට පරණ දෙක ඕනේ නැහැ අතරම. මේ දෙක එකතු කරනවා. දැන් මේ දෙකම එකම ඔබ්ජෙක්ට් එකක් නේ. ඊළඟට පුළුවන් මේ එකපාර faces ගෙත් ඕනම මෝඩ් එකකට හැබැයි එකම වෙලාව වෙනස් වෙනවා. හැබැයි තාම මේ points weld වෙලා නැහැ. weld කරන්න පුළුවන්. edges වලට ගියා. මේ වගේකට ගිහිල්ලා ඩබල් ක්ලික් කරා මේ edge loop එකේ. මේ edge loop එකේ ඩබල් ක්ලික් කරා. right click කරලා මෙතන තියෙනවා bridge. හරි weld නෙමෙයි bridge. මෙතන මට පුළුවන් මෙන්න මෙහෙම එකේ මෙතන dot එක මෙතන dot එකට ටික පරිස්සමෙන් කරන්න යනවා. තියලා අතර. එතකොට ඒ අතරමැද යා bridge කරගන්න. එතකොට මට පුළුවන් අවශ්‍ය නම් නෙමෙයි මේක දැන් අපි ලං කරනවාම ඇත්තටම එක උඩ එක යනවා මේ edges දෙකම. ඒ නිසා මට මේ ටික විතර සිලෙක්ට් කළාම උඩ edge එක චුට්ටක් අන්න විදිහට එළියට දාගන්න. ඒක ස්කේල් අප් කරගන්න. ස්කේල් ඩවුන් කරන්න ස්කේල් අප් කරගන්න. මොකද
මම දැන් යන්නේ මෙන්න මේ ටික විසිබල් අයින් කළා මේ ටික සියල්ලම සිලෙක්ට් කළා හරි සිලෙක්ට් කළා ක්ලික් කළා මෙන්න මෙහෙම උඩට ගන්න දැන් මෙහෙම කරද්දී කලින් අර විදිහට ඈඩ් කරලා නොතිබුණා නම් ඒ දෙක එක උඩ යනවා ආයි සිලෙක්ට් කරන්න ටිකක් අපහසුයි බැරි නෑ අපහසුයි ඒ කාර්යදරේ අපි දන්න නිසා තමයි මුලින් මේක කරලා මේ ස්ටෙප් එක කරන්නේ දැන් මට පුළුවන් රයිට් ක්ලික් කරලා ආයෙත් edge loop tool එකට ගිහිල්ලා මෙන්න මෙතන පොඩි edge එකක් edge loop එකක් දාන්න. අපි බලමු මේක ස්මූත් එකට දාන්න කොහොමද කියලා. ටිකක් weird ගතියක් තියෙනවා. බලමු කියලා. select කරනවා. ටිකක් විතර ගමු. ඕකේ. හොඳයි. ඔන්න ඔය වගේ අපිට මොඩල් කරගන්න පුළුවන් ඉක්මනට මොඩල් එකක් නමුත් මෙතන පේනවා ගන්න මොකක් හරි මේ දෙයක් වෙලා තියෙනවා ඒක බලන්න ලෙවල් එකක් මොකක් හරි වෙලා සමහරවිට ඔක්කොම කලාට පස්සේ මේ වගේ අමුතු දේවල් එනවා එතකොට ඔව් මෝ වෙලා තියෙනවා මේ ටික ඔක්කොම මෙතන හරි මෙතන නම් තව ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ බලමු අපි මෝඩ් එකට ගිහින් ලේසියෙන් වැඩක් පොඩි ගන්න පුළුවන්ද කියලා චුඩින්ඩේ මේ පැත්තේ තියෙන්නේ වරද්ද මේක ප්‍රශ්නයක් නෑ මේ අමතර වැඩක් මේ උනේ oops करना वाला स्केल डाउन करना ओके लेबल कट मैंने सिलेक्ट कर लिया डबल क्लिक स्केल डाउन डबल क्लिक स्केल डाउन मैं सेट का सिलेक्ट करना ඒටි කොක්කොම එකම් ප්ලේන් එක තිීරවන විදියට ඒ වගේ බෙවල් කලාට පස්සේ අපි සාමාන්‍ය බෙවල් කරන්න කන්න අන්තිමට මොකද මේ වගේ දෙයක් වුණාට පස්සේ ආයෙ හදන්න ගියාම ගොඩාක් වෙලා වෙනවා මම පේන්නේ මොකද එජස් වැඩිනේ එජස් දාගත්තට පස්සේ ආයෙ ඩිලීට් කරලා ආයෙ පළවෙනි ස්වරූපයට ගන්න ටිකක් අමාරුයි පස්සට ගන්න හේතුව මට මේ ටික ඔක්කොම එක වන්චොක් ලොක් කරගන්න පුළුවන් මට අර ටික ඇත්තුනහම අනිවාර්යෙන්ම මේ වගේ මොඩල් එකේ හැම පැත්තක්ම චෙක් කරලා බලන්න ප්‍රශ්න තියෙනවා නැත්තම් අනිත් පැත්ත ආයෙ සිලෙක්ට් කරොත් එහෙම නැවතත් මුලින්ම මොඩල් එක හදන්න වෙන දේ එතනදී අමුතු ෆීඩ්බැක් කරන එකට හේතුව තමයි ඉතින් එන්ගොන් එකක් තියෙන එක බලන්න එක කට් එකක් දාලා ලයින් කට් ටූල් එකෙන් මෙතන මැදින් ඉඳන් මෙතන ක්ලික් කරලා බලන්න මවුට් වෙලා මෙතන මැදට ගියොත්
අවුලක් නැති වෙනවා. අවුලක් නැහැ. බලමු. ස්මූත් මෝඩ් එකට ගිහිල්ලා පොඩ්ඩක් අවුලක් තියෙනවා. තවමත් වන් පෙරතු ඉහලින් බැලුවොත් ඔක්කොම එකම ප්ලේන් එකේ තියෙනවා. නමුත් උතන පොඩි වෙනස් වීමක් තියෙනවා. ඒකයි කලර්ස් වෙනස් වෙනවා පේන්නේ. ස්කේල් ඩවුන් කරන ඒ ටික ඔක්කොම අරගෙන ඉතින් පාඩු දැන් පර්ෆෙක්ට් ඉතින් ප්‍රශ්න විසඳුවා ටිකක් වැඩාගෙන මෙතනත් ඒ විදිහටම පිංචෙනවා වන් පේනවා. ඒකට හේතුව මෙතන තියෙන්නේ හෝල් එකක් නැවතත් ඒකයි එතන තියන්නෙත් මේ වගේ පෝල් එකක් නිසා තමයි මේ විදිහට අපිට ස්මූත් වෙනකොට ඇදීමකට අමුතු විදිහට ලක් වෙනවා. select malam smooth එක malam bisa බලන්න මේ ටික තරස් දෙයක් කරලා බලන්න ස්මූත් කරලා අයන් කරනවා ඕන වෙන්නේ ඔයස් එක නේතර කරගෙන බලන්න. එතකොට සමහරවිට පිංච එක අඩු වෙනවා පොට්ටක් අඩු වුණා. okay ඕකේ මේ විදිහට තමයි අපි හැම එකක් වැඩි පරිලීස් ചെയ്യുන්නේ පොඩි වෙලාවකින්. ඊට පස්සේ පුළුවන් ඒකට මැටීරියල් දාන්න. මේකේ මෙහෙම අපි තියාගන්න සමහරවිට ඒකට තියාගන්න පුළුවන් නේද? එතකොට මැටීරියල්ස් ටික අපිට වෙන වෙනම වශයෙන් දාන්නත් පුළුවන්. මම මෙතනදි මීටරට එහෙම කරන්න හැකියාවක් නැහැ. මීට ඔකන් පේන නැති ස්පීකර් කියලා තිබ්බට මීට සම්පූර්ණයෙන්ම එකක්. හරි. මේක ගත්තොත් මැට්ස් ටික පොඩි රිවට්ස් ටික එකක්. එතකොට මේක තව එකක්. මේක සම්පූර්ණයෙන්ම අපිට පුළුවන් මේක ඇත්තටම ෆේසස් සිලෙක්ට් කරලා දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ ඒක. සිලෙක්ට් කරන කොතනද ගන්න සිලෙක්ට් කරනවද කියන එක ඊළඟට ප්‍රශ්නයක් වෙනවා. close selection තන්ටට කම් වගේ සිලෙක්ට් කරලා අපිට පුළුවන් දාන්න. කරගන්න පුළුවන්. ඒ විදිහටම පුළුවන් මේකටත් කරගන්න.
equal to click. select करें, drag and drop करांगे ये कलर face select කළා දාන්න පුළුවන්. අපි ඔහොම හදලා ඉවරලා අපිට පුළුවන් ඕනෝ රොටේට් කරලා කැමති දෙයකට මම තියනවා. නමුත් මොඩල් කරන්නේ කෙලින්ම මොකද අපිට සිමෙට්‍රි වගේ අර මූව් කරන්නම හරියසියම කරන්න පුළුවන් නිසා. හරි මම හිතනවා ඔයගොල්ලෝ අනිත් දෙයක් ඉගෙන ගන්නද කියලා මේ චූටි වීඩියෝ එක මොඩලින් වල බේසික්ස්